හොඳයි. දැන් අපි බලමු අධිකරණයේ කොහොමද ආරක්ෂාව ලබා දෙන්නේ කියලා. ඒකට භාවිතා කරන ප්‍රධාන නීතියම මෙවලම් දෙකක් තියෙනවා. එකක් තමයි අතුරු නියෝගය. අනික තමයි ආරක්ෂක නියෝගය. මේ දෙක අතර පැහැදිලි වෙනසක් තියෙනවා. අතුරු නියෝගය කියන්නේ හරියට හදිසි ප්‍රථමාධාරයක් වගේ. නඩුව සම්පූර්ණයෙන්ම විභාග කරලා ඉවර වෙනකම් බලාගෙන ඉන්න බැරි හදිසි අවස්ථාවක දෙන తాවකාලික ආරක්ෂාවක්. හැබැයි ආරක්ෂක නියෝගය කියන්නේ නඩුව විභාග කරලා සාක්ෂිත් සලකා බලලා දෙන වඩාත් පුළුල් සහ දීර්ඝ කාලයක් බලපවතින නියෝගයක්. අවසාන ආරක්ෂක නියෝගයක් මාස 12ක්, ඒ කියන්නේ සම්පූර්ණ අවුරුද්දක් දක්වා බලපැවැත්වෙන විදියට නිකුත් කරන්න පුළුවන්. මේකෙන් පීඩාවට පත්වුණු කෙනාට තමන්ගේ ජීවිතේ නැවත ස්ථාවර කරගන්න ආරක්ෂිතව ඉන්න සෑහෙන කාලයක් ලැබෙනවා. මේක තියෙන තවත් විශේෂ දෙයක් තමයි සමහර වෙලාවට කවුද හරි කවුද වැරදි කියලා තර්ක කරන්නේ නැතව දෙන්නගෙම කැමැත්තෙන් ඉදිරියට හිංසනයක් වෙන්නේ නැහැ කියන එකකතාවය මත අධිකරණයට නියෝගයක් දෙන්න පුළුවන්. මේකෙන් පෞල් ආරවුල් තවත් දුරදි යන එක බලක්වා ගන්න අවස්ථාවක් ලැබෙනවා.